අද වීඩියෝගේ මංගලන්ට කියල දෙන්නම් මෙන්න මේ වගේ අපිට පාස් පේපස් වලදි හම්පෙන කුඩා පොදු ගුණාකාරය වෙන ගැටලුවකට ලේසියෙන් උත්තරයක් ගන්න කොහොමද කියන එක. එතොට මේකෙදි පළවෙනි පියවර තමයි මේ වගේ ප්‍රශ්නයක මේවා හැදිලා තියෙන්නේ ඉලක්කන් සහ වීජීය පදවලින්. ඉතින් ඉස්සල්ලාම පළවෙනි පියවර විදිහට මෙන්න මේවල ඉලක්කම් වෙනම ඊළඟට වීජීය පද වෙනම ඔළුවෙන් දකින්න හුරුවෙන්. දැන් උදාහරණයක් විදිහට මේ ගැටලුවේදී මට ඉලක්කම් විදිහට දකින්න පුළුවන් වෙනවා කීයද? 2 කියන ඉලක්කම දකින්න පුළුවන් මැද්ද එකෙන් ඊළඟට පළවෙනි එකෙන් 8 කියන ඉලක්කම බලා ගන්න පුළුවන්. ඊළඟට මේ තුන්වෙනි එකෙන් 12 වෙනි ඉලක්කම බලා ගන්න පුළුවන්. රයිට් ඔය විදිහට ඉස්සලාම ඉලක්කම් ටික වෙනම දකින්න. ඊළඟ පියවර තමයි මේ ඉලක්කම් සෙට් එකෙන් තියෙන ලොකුම ඉලක්කම මොකක්ද කියන එක හඳුනා ගන්න. එතකොට දැන් මේකේ තියෙන ඉලක්කම් තුනෙන් ලොකුම ඉලක්කම තමයි 12 වෙනි එක. රයිට් ඔන්න මම 12 කියන ඉලක්කම වෙනම හඳුනාගත්තා. ඒක තමයි තියෙන ලොකුම ඉලක්කම. ඊළඟට මේකේ නීතියක් තියෙනවා. ඒ තමයි අර අනෙක් ඉලක්කම් දෙක තියෙනවා. දැන් මෙතනදී නම් 2 සහ 8. එතකොට මේ අපි ලොකුම ඉලක්කම කියලා තෝරගත්ත මේ 12 කියන ඉලක්කම තියෙනවානේ. මේ 12 කියන ඉලක්කම මෙන්න මේ ඉලක්කම් දෙකෙන්ම ඉතිරි නැතුව බෙදන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? එතකොට දැන් අපි 12 කියන ඉලක්කම දෙකෙන් බෙදලා බැලුවොත් එහෙම උත්තරය 6යි. ඉතිරි නැතුව බෙදනවා. හැබැයි අපි 12 කියන ඉලක්කම 8ෙන් බෙදුවොත් එහෙම අපිට ඉතිරි නැති උත්තරයක් නෙමෙයි ඉතිරි තියෙන උත්තරයක් එන්නේ. හරිද? එකකුයි තව 4ක් ඉතුරු වෙනවා. එතකොට ඒකෙන් අපි කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරිද? එතකොට පාලන පියවර විදිහට මම ලොකුම ඉලක්කම මොකක්ද කියන එක හඳුනාගත්තා. ඊළඟට ඒ ලොකුම ඉලක්කම අනෙක් ඉලක්කම් වලින් ඉතිරි නැතුව බෙදන්න පුළුවන්ද බැයිද කියලා බැලුවා. එතකොට දැන් අපේ උත්තරේ මොකද්ද? ඉතිරි නැතුව බෙදන්න බෑ. ඉතිරි නැතුව බෙදන්න බැයි නම් අපි තව පියවරකට යනවා. ඒ තමයි මේ තියෙන ලොකුම ඉලක්කම අපි පොඩ්ඩක් ඩබල් කරලා බලනවා. උදාහරණයක් විදිහට මම මේ 12 කියන ඉලක්කම ඩබල් කරනවා. එතකොට ඩබල් කරාම කීයද? 24යි. ඩබල් කරලා බලනවා මේ ඩබල් කරපු ඉලක්කම අනෙක් ඒ වලින් බෙදන්න පුළුවන්ද? අනෙක් එකෙන් බෙදන්න පුළුවන්ද කියලා බලනවා. එතකොට ඔන්න බලන්න 24 කියන එක මං ඔන්න ඉස්සල්ලාම 12න් බෙදලා බලනවා. 24 කියන එක 12න් බෙදුවාම එනවා උත්තරයක් 24 බෙදීම 12 නෙමෙයි ඉස්සලාම දෙක තියෙන්නේ. දෙකෙන් බෙදුවාම එනවා 24 බෙදීම 2 කියන්නේ 12යි. ඉතින් නැතුව බෙදෙනවා. ඊළඟට 24 බෙදනවා 8ෙන්. 24 8ෙන් බෙදුවාම එනවා 3ක්. ඒකත් ඉතින් නැතුව බෙදනවා. ඒ වගේම 24 මන් 12 නුත් බෙදනවා. හරිද? එතකොට එනවා උත්තරේ දෙකක් ඉතිරි නැහැ. හරි. එතකොට ඉතින් නැතුව බෙදනවානේ. එහෙනම් අපි ගන්නවා මෙතනදී කුඩා පද ගුණාකාරය සඳහා ඉලක්කම් වශයෙන් 12 කියන එක. ඉලක්කම් විදිහට මම ගන්නවා 12 නෙමෙයි. අපි මෙතනදී මේ අවසාන ඉලක්කම විදිහට ගත්ත 24. right. හරි. ඔන්න ආයෙ කිව්වොත් එහෙම ඉලක්කම් වෙනවා පද වෙනම හඳුනා ගන්න. ඊළඟට ඉලක්කම් වලින් තියෙන ලොකුම ඉලක්කම මොකක්ද කියන එක හඳුනා ගන්න. ඒතකොට මෙතන තිබ්බ ඉලක්කම් වල ලොකුම ඉලක්කම තමයි 12 වෙනි ඉලක්කම 12 කියන එක. ඊළඟට මේ 12 අනෙක් ඒ වලින් බෙදලා බලන්න ඉතිරි නැතුව බෙදනවාද? එතකොට දෙකෙන් ඉතිරි නැතුව බෙදෙනවා. හැබැයි 8ෙන් ඉතිරි නැතුව බෙදෙන්නේ නැහැ. ඊළඟ මම කරන්නේ මේකේ ඩබල් ගන්නවා. එතකොට එනවා මට 24යි. ඊළඟ බලනවා 24 බෙදනවද දෙකෙන් ඉතිරි නැතුව. ඔව් බෙදෙනවා. ඊළඟ බලනවා 24 8ෙන් බෙදනවද ඉතිරි නැතුව. ඔව් බෙදෙනවා. ඒ වගේම 24 12න් ඉතිරි නැතුව බෙදනවද? ඔව් බෙදෙනවා. එහෙනම් අපිට මේ ඉලක්කම් තුනම සඳහා අදාළ වෙන කුඩා පොදු ගුණාකාර ඉලක්කම් වෙන්නේ 24. right. හරි. එතකොට මේක මෙතනින් නවතින්නේ නැහැ. ඇයි තව අපිට තියෙනවා මේකෙදි කුඩා පොදු ගුණාකාරය හොයන්න ඕනේ අර වීජීය ප්‍රකාශන වලත්. එතකොට වීජීය පද වලින් අපිට x කියන එක තියෙනවා ඊළඟට y කියන එක තියෙනවා. එතකොට x අඩංගු පදයේ තියෙන්නේ x විතරයි. මේ හැම එකම තියෙන ලොකුම x සහිත ඉලක්කම x විතරයි. හරිද? ඊළඟට y කියන එක අඩංගු ලොකුම ඉලක්කම y වර්ගය. right. එතකොට අර වීජීය පද වලුත් ඔයා වීජීය පද ටික වෙනම බලන්න. එතකොට x තියෙන ඉලක්කම් වල ඒ කියන්නේ x තියෙන පද වලින් ලොකුම එක එන්නේ x විතරයි. දැන් x වර්ගය වගේ තිබ්බනම් x ඝනය වගේ තිබ්බනම් ලොකුම එක වෙන්නේ මෙන්න මෙයා. හරිද? දැන් y වලත් තව y 4 වෙනි බලය වගේ තිබ්බනම් ලොකුම ඉලක්කම වෙන්නේ ලොකුම අගය වෙන්නේ මේක. හරිද? හැබැයි දැන් මේ තියෙන වලින් x සඳහා ලොකුම අගය වෙන්නේ x විතරයි, y සඳහා ලොකුම අගය වෙන්නේ y වර්ගය විතරයි. හරිද? ඒතකොට මේකෙදී කුඩා පොදු ගුණාකාර වෙන්නේ මෙන්න මේ තුන් දෙනාගේ ගුණිතය. ඒ කියන්නේ 24යි xy වර්ගය කියන එක. right. හරි. එතකොට අපි බලමු දැන් තව ගණන් කිහිපයක්.
පාස් පේස්සලදි ඇවිල්ල තියෙන දැන් උදාහනකෙදර අපි දැම්මන්න මේ ගාන්ට කියොත් අපේ ගොඩාපතු ගුණාකාරය අනතරම කද අපි කරන්නේ ඉස්සල්ලාම මේ පද තුනම සඳහතින ලොකුම ඉලක්කම හඳුනගන්න ඉලක්කංවල ලොකුම ඉලක්කම තුර ඉලක්කම් වලින් ලොකුම ඉලක්කම ඉල්ල මෙතනදී 6 ඊළඟට බලන මේ 6 අනෙක් කියවලින් ඉතින් නැතුව බෙදනවද හරි එතකොට 6 තුනෙන් බෙදලා බලන්න 6 තුනෙන් බෙදලා බැලුවාම 2යි ඉතිරිත් නෑ ඊළඟට 6 6න් බෙදලා බලනවා එතකොට උත්තරේ 1යි ඉතිරි නෑ ඊළඟට 6 දෙකෙන් බෙදලා බලනවා උත්තරේ 3යි ඉතිරි නෑ එතකොට මේ 6 කියන එක ඉලක්කම් තුනෙන්ම බෙදුවාම ඉතිරි නැති උත්තරයක් එන්නේ. ඒ කියන්නේ ඉලක්කම් වශයෙන් ගත්තොත් එහෙම 6 තමයි කුඩා පොදු ගුණාකාරය වෙන්නේ. ඊළඟට මෙතනදී VG පද ටිකක් තියෙනවා x ඉන්නවා y ඉන්නවා. x ළගෙන් ඉන ලොකුම පදය ඇවිල්ලා x වර්ගය. y ගෙන් ඉන්න ලොකුම එක්කෙනා ඇවිල්ලා y විතරයි. එහෙනම් මේ දෙන්නව දාන්න තියෙනවා. එතකොට 6යි x වර්ගය y ලොකුම දෙන්නව දාන්න. හරි. එන්න එතකොට මේ තුන් දෙනා සඳහා හදන කුඩා පොදු ගුණාකාරය කියන්නේ මෙන්න මේක. හරිද? රයිට්. ඊළඟ අපි තව ප්‍රශ්නයකට යමු. මේ හැම ප්‍රශ්නයකදීම ළමයි ඔයගොල්ලෝ පොඩ්ඩක් තනියෙන් try කරලා ඉන්න උත්තරේ ගන්න. මොකද කරන්නේ ලොකුම ඉලක්කම් බලනවා. ඒක අනෙක් වලින් බෙදනවාද කියලා බලනවා. හදිස්සියක් බෙදුන්නේ නැති වුණොත් මොකද කරන්නේ? පොඩ්ඩක් ඩබල් කරලා බලනවා. ඩබල් කරලා බැලුවම බෙදුනොත් එහෙම ඒ ඩබල් කරපු එක තමයි ඉලක්කම් වශයෙන් ගන්න ඕනේ උත්තරේ. ඊළඟට පද ටික වෙනම ගන්නවා. පද වලින් ලොකුම ටික මේකට දානවා. එච්චරයි. හරි. ඊට පස්සේ අපි යන් තුන්වෙනි එකට. මේකට ගිහාම ඉලක්කම් පැත්තෙන් ගත්තොත් එහෙම තියෙන ලොකුම ඉලක්කම මොකද්ද? නැත්තම් තියෙන ඉලක්කම් ගත්තොත් එහෙම 2 සහ 4. එතකොට මේ දෙන්නගේ ලොකුම ඉලක්කම මොකද්ද? 4. 4 දෙකකින් ඉතිරි බෙදනවනේ. පොඩි කාලේ නම් දන්න එකක්. ඊළඟට 4 4 නෙත් ඉතිරි බෙදෙන වෙනවා. උත්තරයට එන ඉලක්කම තමයි 4. ඉලක්කම වශයෙන් එන්නේ 4. ඊළඟට x වලින් තියෙන ලොකුම අගේ xම තමයි y වලින් තියෙන ලොකුම අගේ y වර්ගය. එහෙනම් 4යි xy වර්ගය තමයි අවසාන උත්තරය එන්න ඕනේ. හරිද? හරි. එහෙනම් මේක පුළුවන් වුණා නම් කමෙන්ට් එකක් දාන්න වැඩේ සෙට් වුණා කියලා. ඒ වගේම තව පාස් පේපර්ස් වල මේ වගේ ගැටලු ඔයගලන්ට විශේෂයෙන් එක ප්‍රශ්න පත්තරේ තමයි මේ වගේ ප්‍රශ්න එන්නේ. හරිද? ඒතර ඔයගලන්ට මොන හරි දෙයක් තව දැනගන්න ඕන නම් තව මොන හරි මේ වීඩියෝස් වල ඔයගලන්ට ඕන නම් ඒවත් පොඩ්ඩක් කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවන්ට මේ වීඩියෝස් ටික පොඩ්ඩක් ෂෙයා කරන්න. ඒකට ලකුණු ලබා ගන්න මේ ටික උදව්වක් වෙයි. ඔයගලන්ගේ තව අදහස් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරලා දාන්න. එහෙනම් ජය වේවා. රයිට්.